නිලස්ථාන වලට ගහන අත්පාරවල් තුනක්. ඉතාල වැදගත් අත්පාරවල් තුනක්. පොතින් ඔය බලාගෙන ඉගෙන ගන්න. නිලස්ථාන වල විශේෂයෙන් ගහන්න පුළුවන් අත්පාරවල් තුනක් සටන් කලාවේ. හරි. ඉස්සෙල්ලා මම ගන්නවා හිරාකේන් අත්පහර. හිරාකේන් අත්පහර හදාගන්නේ මේ ආකාරයට ඉස්සෙල්ලා දැන් අර අපි මෙහෙම හතරට හදාගත්තා වගේ මේක හදාගන්නේ වෙනම ක්‍රමයකට. මෙතනින් මෙහෙම මේ නකල්ස් මෙහෙම නමනවා. මේ ආකාරයට ඇඟිලි හතර නමා ගන්නවා. මේ ඇඟිලි හතරත් මෙහෙම නමලා මේ ඇඟිල්ල මෙහෙම හදා ගන්නවා. හදාගෙන පහර එල්ල වෙන්නේ හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉදිරි ප්‍රදේශයෙන් තමයි පහර එල්ල වෙන්නේ. මේ ඉදිරි පැත්තෙන් පහර එල්ල වෙන්නේ. මෙහෙම නමපුවාම මෙතනින් තම පහර එල්ල වෙන්නේ. right අපි හදාගමු බලන්න පහර ගහන විදිහ හිමීට හදාගෙන ස්පීඩ් කරගමු. ස්පීඩ් කරගෙන මේ පාර හදාගෙන කොහාට වදින්න කියලාත් මම කියනවා ගහන්නේ කොහාටද කියලාත් මම කියනවා ඊට පස්සේ ඉතුරු පාරවල් දෙකට යන්න. හරි. ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හදාගන්න මේ ආකාරයට ඇඟිලි ටික මේ ඇඟිල්ල මෙහෙම හදාගත්තා. මේ විදිහට හදාගත්තා. බලන්න මෙහෙම තියෙන්නේ මේ ආකාරයට තමයි තියෙන්න ඕනේ. right. හදාගෙන ගන්න මෙතෙන් අරගෙන තමන්ගේ පපුව ප්‍රදේශයේ තමන්ගේ පපුව තියෙන උසට හිමීට ගහන්න මේ ආකාරයට. හිමීට ගහන්න. නී අර ඉස්සෙල්ලා මුලින් අපි අත්පහරවල මුලින් තුනක් ගන්නවා වගේ මිඩ්ලන් පංච් පපුවට ගහන එක ඒ වගේ දැන් මෙහෙම මම ඉගන්නුවේ ඒ වගේ මේකත් යන්න නිස්තුප් නියලා කරකනවා වගේ මෙතනින් මෙහෙට කරගෙන අනිවාර්යෙන් මෙතනින් මෙහෙට කරකලා තමයි යන්නේ. එද්දි මෙහෙම කරකලා යන්නේ. බලන්න මම කරන විදිය මෙතනින් අරගෙන මෙතනින් ඔහම කරගෙනවා පහර වැදිලා නැවත ආපස්සට හකුලා ගත්ත මේ විදිහට එනවා. රයිට් බලන්න අරගෙන හිමීට කරන්න. නී සබ් සී ඒ කියන්නේ මෙතනින් මෙහෙම ගියා පහර වැදුනා මේ පැත්තට ගත්තේ මෙහෙම ගත්තා. එතකොට මේ යත යනවා. පුරුදු වෙන්න තමයි එහෙම කරන්නේ. පහර එල්ල කරද්දී වෙනම ක්‍රමයකට පහර එල්ල කරන්න පුළුවන්. right. බලමු අය. නී සබ් සී right මේ පැත්තට මම ගහලා දෙන්නම්. මේ ආකාරයට තියාගත්තා. මේ හැරවුණා. නී එතකොට මෙහෙම හරවලා ගන්නවා. මේකෙන් පහර එල්ල කරනවා. සබ් සී right. අපි බලමු එක අතක් දකුණු අත අරගෙන ඉස්සලා බලමු වම් අත තියාගන්න නේද මේ විදිහටම අදාළ තියෙන වම් අත right ගැව්වා නී අකුල ගත්තා කියන්නේ පහර එල්ල කරා නී කියන්නේ අකුල ගත්තා right බලමු නී නී අනිත් අතත් එහෙම ගන්න නී right ඒ විදිහට පුරුදු වෙලා ඊළඟට අපිට පුරුදු වෙන්න පුළුවන් එක කවුන්ට් එකට පාර ගහනවා හිමීට 8 ගාවුවා අකුල ගත්තා නී සබ් සී right වන්නත තමයි 8 නී සබ් සී right දැන් දෙකෙන්ම අපි කොටස් දෙකට පුරුදු වුණාද කොටස් එකට පුරුදු වුණා දැන් එකට ගහලා බලමු දෙපැත්තෙම මේ විදිහට right 8 නී sub C go rock right දැන් ඊළඟට ගාලා බලමු අත් දෙකෙන් මේ විදිහට 8 knee sub C go rock හොඳයි එයා ගාඩ අත හදා ගන්න හිරාකෙන් පහළට ඊට පස්සේ මේකේ බලය වැඩි කර ගන්න අර මම මුලින් පහරවල් දාලා ඇති වීඩියෝ වල ඒ වගේ බලය වැඩි කර ගන්න මේ මෙතනින් පොඩි ගැස්සීමක් සිදු කළ යුතුයි. මොකද ඒකට 150ක වේගයෙන් මෙහෙම කෙලින් ඉඳලා ගහනවා නම් 100ක වේගයකින් මෙහෙම ගහන්න පුළුවන්. දැන් බලමු මම මේ විදිහට ගහලා පෙන්නනවා. හිමීට පුදු වෙන එක. මේ විදිහට අත් දෙක තියාගත්තා. මෙතනින් පොඩි ගැස්සීමක් එක්ක බලයක් යොදවනවා. පහරට බලයක් යොදවනවා. ඒ බලය යොදවීමෙන් තමයි පහරේ ශක්තිමත් බව වැඩි වෙන්නේ. right බලමු. 8 knee sub C go ඒ කියන්නේ මෙතනින් ගහද්දිම අතන පහර වදින වෙලාවෙද්දි මෙතනින් බලයක් යොදවිය යුතුයි මේ පැත්තේ බලයක් යොදවිය යුතුයි right 8 knee sub C go rock හොඳයි ඒ විදිහට පුරුදු වෙලා ස්පීඩ් ගහමු දැන් මම ස්පීඩ් ටිකක් ගහලා පෙන්නනවා ඊට පස්සේ පහර වදින දැන් ප්‍රයෝජනවත් වෙන දැන් මම කියන්නම් right 8 knee sub C go rock right එයා කාර්යුද ඊළඟ මේ විදිහට පුරුදු වෙන්න දකුණු අත ගන්න ඉස්සලා 8 knee ඒ කියන්නේ ගහලා ශනිකව ගන්න දැන් මේව තියාගෙන ඉන්න වෙන පුරුදු වෙන කල් විතර අපි මෙහෙම මේ ආකාරයට ගහන්න මේක ශනිකව ගහලා ගන්න පුරුදු වෙන්න ඒ කියන්නේ ඇස්පිල්ලන් ගහන ප්‍රමාණයෙන් අර විදුලි කොටන ප්‍රමාණය වගේ අපි ස්පීඩ් එක හදා ගන්න ඕන අත්පාරේ එතකොට තමයි සතුරාට පහර දෙලා ඉක්මනින්ම අපිට
ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. right බලන්න මේ h ni sub c මේ අතර h ni sub c right එයාකට ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයගොල්ලන්ට තවත් හොඳට වේගවත්ව මේ වැඩේ කරගන්න පුළුවන්. හරි. දැන් බලමු මේ පහරවල් පහටද වදින්න ගහන්න පුළුවන් කියලා. ගොරුහය ප්‍රදේශයට ගහන්න පුළුවන්. බෙල්ල ප්‍රදේශයට ගහන්න පුළුවන්. පපුවේ මැදට ගහන්න පුළුවන්. යටිපට්ට ගහන්න පුළුවන්. ඊළඟට වලට අපිට ප්‍රහාරයක් කළ කරන්න පුළුවන්. කොටින්ම කියනවා මේ ප්‍රහාරයෙන් ශරීරයේ ඕන තැනකට එල්ල කරොත් මේක හොඳට අපි ශක්තිමත්ව හදාගත්තොත් ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන් සටනකදී. right. ඊළඟට මේක හදාගන්නේ කොහොමද? මේක ශක්තිමත්ව හදාගන්න පංචින් බෑග් එක තමන් ගෙදරම හදාගන්න. ඉස්සෙල්ලා 10 වලින් හදාගන්න. ඊට පස්සේ 10 සහ වැලි කලවම් කරලා හදාගෙන හිමීට ගන්න. ඉස්සෙල්ලා හිමීට ප්‍රහාර එල්ල කරන්න. හිමීට එකපාර ගහන්න යනකොට මම ඩැමේජ් වෙයි. ටික ටික ගහලා තමන්ට තේරෙනවා. ඊට පස්සේ හිමීට ගැහුවට ටික ටික ගහවම තමන්ට තේරෙනවා. තේරෙනවම ටිකක් හයියෙන් ගන්න. එහෙම ගහලා වැඩි කරගෙන 10යි වෙලී කලවම් කරගෙන කාලයක් ගියන් පස්සේ ඕගොල්ලෝට දැන් ශක්තිමත් කියලා අත තේරෙනවා. ශක්තිමත් වුණාන් පස්සේ වෙලී විතරක් පුරවගෙන සාමාන්‍ය පොරවලකට දෙකකට පුරවගත්තා නම් වෙලී විතරක් පුරවගෙන ප්‍රහාර එල්ල කරලා තමන්ගේ මේ දෑත් ශක්තිමත් කරගන්න පුළුවන්. හොඳයි. ඒ පළවෙනි පාර මම ඕගොල්ලන්ට කියනවා. ඊළඟට හේටෝ. හේටෝ කියන්නේ මේ හරියෙන් තමයි පහර එල්ල කරන්නේ අත් පහරින්. මේ ඇඟිල්ල පල්ලහැට කරලා හදාගන්න විදිහ මේ ඇඟිල්ල මෙහෙම පල්ලහැට. මේ ඇඟිලි පොඩ්ඩක් මේ පැත්තට ගවන්න මේ මෙතනින් පහර එල්ල කරන්න මේ විදිහට පාද ගන්නවා මේ හැටි. right? බලාගන්න. h knee. ඒ කියන්නේ h කියන්නේ මේක පල්ලහැට කරගත්තා. knee කියන්නේ මේ ටික ඇද්දා මෙහාට. මෙතන මතු කරගත්තා නේ. right බලමු. අත් දෙකම ගන්න. h knee h knee h knee මේ මෙතනින් වදින්නේ. හරි. දැන් ගහලා බලමු අපි ඒක කොහොමද පහර එල්ල කරන්නේ? ගුණාංග මොනවද කියන එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හරි. අත් දෙක මෙහෙම තියාගන්න. මේ පැත්තට අත් දෙක තියාගන්න පුරුදු වෙද්දී පහර එල්ල කරද්දී ඕන විදිහට තියාන අපිට පහර එල්ල කරන්න ඕන. පුරුදු වෙද්දී ක්‍රමවේදයකට පුරුදු නැත්නම් අපිට පහරේ ගුණාත්මක භාවය ගන්න බෑ. හරි. මෙහෙම අත් තියාගත්තා. ඉස්සල කරන්න ඕන මෙතනින් හිමීට මෙහෙම තියනවා. මෙතනින් හිමීට මෙහෙම තියනවා. මේ මෙහෙන් යන්නේ පහර. මෙහෙන් යන්නේ. මෙහෙම කෙලින් ගහන්නේ නැහැ. එතකොට මේ ඇඟිල්ල ඩැමේජ් වෙනවා. මෙහෙම යන්න ඕන පහරනේ. මෙහෙම යන්න ඕන පහර. එහෙනම් කරන්න ඕන මේ විදිහට තියාගත්තාට ඉස්සලා වම් අත මේ මෙතන තියාගෙන දකුණු අතේ විතරක් ඉස්සලා පුරුදු වෙන. h මෙතනින් ගිහිල්ලා මෙතනින් වේගෙ පොඩක් නේ. h මෙතෙන්ද ගන්න. knee ගත්තා. h knee sub තුනට කොටස් තුනට පුරුදු වෙන්න කලබල වෙන්න එපා. ටික ටික පුරුදු වුණාන් පස්සේ ඔයගොල්ලන්ට හොඳට පුරුදු වෙන්න පුළුවන්. right බලමු. h මෙතෙන්ද ගත්තා. knee පහර එල්ල කරා. sub මෙහෙම ගත්තා නේ. ගන්නකොට එලින් ගත්තට කමක් නැහැ. h knee sub h knee sub h ඉස්සරදම knee පහර එල්ල කරා sub මේක ගහද්දි එකපාර මෙතනින් යවිලා මෙතනින් මේකවත් වෙනවා. හරි? දැන් මේක h knee sub h මෙතන කරා knee ගැව්වා sub h knee sub හරි. කොටස් තුනට පුරුදු වුණා. දැන් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ හිමීට පුළුවන් තරම් හිමීට පහර ගහනවා. ඊට පස්සේ වේගවත් අපිට ගහන්න පුළුවන්. එකක් ගහන්න ඕන දැන් මම ඊට පස්සේ ඔයගොල්ලන්ට කියන්නම්. right බලමු. අත් දෙක මේ විදිහට තියාගත්තා. h මෙතන කියලා හිමීට ගන්න. knee sub c go right big up h knee sub c right then පොඩ්ඩක් වේගවත් කරනවා නේ h knee sub c go rock sit hut right අත් දෙකෙන්ම පුරුදු වුණා. දැන් තනි අතකින් වේගවත් බව වැඩි කරගන්නවා. කොහොමද වැඩි කරගන්නේ? right බලමු. මම කියලා දෙන්නම්. right it knee sub c go මේකට තමයි it knee sub c go right ඒ විදිහට කරලා තමන් දිනපතා පුරුදු නම් පස්සේ තමන්ටම නිකම් අතට පුරු වෙනවා. ඒ පාර වුණාන් පස්සේ විදුලි වේගයෙන් ගහලා ගන්න පුළුවන්. right ඊළඟට අපි කොහොමද මේක ප්‍රහාර එල්ල කරන්නේ කොහොමද? ඒක බොරුව ප්‍රදේශයට ගහන්න පුළුවන්, බෙල්ල ප්‍රදේශයට ගහන්න පුළුවන්, හැරිලා හිටපුවාම මේ පැත්ත වගේ හැරිලා හිටපු පපුවට ගහන්න පුළුවන්, ඉලයට වලට විශේෂයෙන් ගහන්න පුළුවන්, කිහිල්ල යටට ගහන්න පුළුවන්, මෙතෙන්ට ගහන්න පුළුවන්, මේ ජොයින්ට් වලට ගහන්න පුළුවන්. ඒකත් ශරීරේ කොහාට ගැහුවත් ප්‍රබල පාරක්
මේක හොඳට ප්‍රැක්ටිස් වුණොත් සටනකදී ගොඩාක් වැදගත් වෙන පහරක්. හරි. ඒකත් ඔයගොල්ලෝ හදාගන්න පංචින් බෑග් එක කර මං කිව්වා වගේ පංචින් බෑග් එකට ගහන්න. හැබැයි විශේෂයෙන් මේකට ඇටැක් කරගන්න එපා. ලුක් වෙන්න බලනවා. මේ ඇඟිලි වලට මේ හරිය වදින්නෙම නැතිව ගන්න. ඇඟිලි වලට ගන්න බෑ ඇඟිලි කැඩේ. ඒ හින්දා මෙතන මතු කරගෙන මම අර කිව්වා වගේ මතු කරගෙන තමයි පහර එල්ල කරන්න ඕන. හොඳට ඒ විදිහට මතක තියාගෙන ඒ විදිහට ඔයගොල්ලෝ ට්‍රේනින් කරොත් වරදින්නේ නැහැ. ඒ කියන තාක්ෂණය මතක තියාගන්න තාක්ෂණය අනුව යන්න. එතකොට කවදාවත් මේ කරාට කීඩාවේ වරදින්නේ නැහැ. හරියටම ගහන්න පුළුවන්. හරි. දැන් අත්පාරවල් දෙකක් තියෙනවා. තුන්වෙනි අත්පාර තමයි නිහොන් නුකටේ. නිහොන් නුකටේ කියන්නේ ඇඟිලි දෙකෙන්. ඇඟිලි දෙකෙන් අපි මේ ඇඟිලි වගල මේ ඇඟිලි දෙක තමයි මතු කරගන්නේ. H knee මෙයාකට හදාගත්තා. right? හරි. ඒකත් අපි බලමු කොහොමද හදාගන්නේ. H මේ ඇඟිලි දෙක නැමුවා knee. මේ ඇඟිලි නැමුවා. right බලමු. H knee. H knee. right? කොහොම හදාගන්න. ඊට පස්සේ මෙහෙම තියාගන්න ඇඟිලි දෙක කෙලින්. මතක තියාගන්න ඇඟිලි දෙක කෙලින් මේ ආකාරයට තියෙනවා. right. මේ ඉදිරියට මෙහෙම එල්ල කරනවා. right. හිමීට අර වගේම හිමීට ගහනවා. H knee sub C go. right. මේක H knee sub C go. right. අපි බලමු දැන් මම මේ පැත්තට දාලා දෙන්නම්. H knee sub H knee sub කෙලි ගහනවා. right. දැන් අර විදිහට ප්‍රැක්ටිස් කරන්න. H knee sub C go rock shake hug. right. දැන් ස්පීඩ් කරගමු අර වගේ. H knee sub H knee sub H knee H knee. right. ඒ විදිහට ස්පීඩ් කරගන්න. ඊට පස්සේ වාගේ හදාගත්ත පංචින් බෑග් එකට හැබැයි ඇඟිලි දෙකෙන් හිමීට ගහන්න ඕනේ. හිමීට ගහන්න ඕනේ. හිමීට ගහලා තමන් බරක් දාලා ගහන්න පුළුවන්. ඇයි? එකපාර ගහන්න එපා. එකපාර ගැහුවොත් ඇඟිලි උලුක් වෙයි. ඔයගොල්ලෝ ටික ටික ප්‍රැක්ටිස් කරගත්තාම තමයි බර දාලා ගහන්න පුළුවන්. ඒ ගහන හැම වෙලේම මෙතනින් ගස්සලා වේගය හදාගන්න. වේගය අනිවාර්යෙන් හදාගත යුතුමයි. එතකොට ඔයාලට වැඩි ප්‍රතිඵලයක් ලැබෙනවා. හොඳයි. මේකත් කොහොමද එල්ල කරන්නේ? පපුව මතට ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න පුළුවන් මේ බෙල්ල පැත්තට මෙහෙම පැත්තෙන් ආවොත් බෙල්ලට ගන්න පුළුවන්. කීල්ලට ගන්න පුළුවන්. ඉලයට වලට ගන්න පුළුවන්. ඒකත් හොඳ පහරක්. ඉලස්ථාන වලට හොඳටම පහර දෙන්න පුළුවන් පාරක් තමයි ඒක. ඊට පස්සේ අපිට මේව හරවා ගන්න පුළුවන් නේද? අපිට මේ පැත්තට ගන්න පුළුවන්. මේ පපුවට ගන්න පුළුවන්. ඉලයට ප්‍රදේශයට ගන්න පුළුවන්. මෙතන මේ මැදට ගන්න පුළුවන්. ඒ වගේ තෝරා බේරාගත්ත විදිහට මම ඉලස්ථාන දෙකට දාන්නම්. මොකද ඉලස්ථාන අයිට ගියොත් නරසිතවිලි තියෙන අය ගාවට ගියොත් එහෙම ඉලස්ථාන වැඩක් නැහැ. කිසි දිගේදී අපි බලමු කවුද හොඳ කවුද නරක කියලා අපි අරගෙන ඉගෙන ගමු. ඉතින් ඒ පහරත් මේ ආකාරයට පපුව මැදට ඊට පස්සේ යටිබඩ ප්‍රදේශයට ඊට පස්සේ බෙල්ල ප්‍රදේශයට ගුරුවාය ප්‍රදේශයට ඕන තැනකට ගහලා පොදු ප්‍රතිඵලයක් ගන්න පුළුවන් හොඳ සටනකදී. ඉතින් ඒ වගේ පුහුණු වෙද්දී පංචින් බෑග් එකට ගහලා පුරුදු වෙන්න ව්‍යායාම අනිවාර්යෙන් කරගන්න. මම අර මුලින් දාලා තියෙනවා ව්‍යායාම ටිකක් තවත් ව්‍යායාම ටිකක් මම ඉතින් දාන කරාතේ වලට අවශ්‍ය ව්‍යායාම ටිකක් ඊට පස්සේ අර ෆින්ගර්ස් වලින් ඩිප් ගාලා මේ ඇඟිලි හදා ගන්න ක්‍රම ඉස්සරහට ඔක්කොම අපි හිමීට මම දාන්න ඕගොල්ලෝ බලන්න වීඩියෝ බලලා ඉගෙන ගන්න. ඉගෙනගෙන යම් කිසි දෙයක් ආත්මාරක්ෂාව උදෙසා ලබා ගන්න. මේ හොඳ දේ පිණිස මිසක් නරක දේ පිණිස නෙවෙයි ගන්න. ඒ දේ ඒගොල්ලෝ හිතට අරගෙන හොඳින් ඉගෙන ගන්න. ඕගොල්ලන්ට මම තව වීඩියෝස් කියනවා. තමන්ගේ ආත්මාරක්ෂාව උදෙසා ඉගෙන ගන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්නම්. ඉතින් අපිත් එක්ක රැඳී ඉන්න. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිත් එක්ක රැඳී ඉන්න ආත්මාරක්ෂාව උදෙසා නොමිලේ ගෙදර ඉඳන් කරාටි ඉගෙන ගන්න. එහෙනම් ඔයගොල්ලන්ට බුදුසරණයි. නැවත හමු වෙමු.